Hello guys, welcome to my අභිරහස් විශ්වය YouTube channel. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ ලෝකයේම අභිරහස් ස්ථානයක් වූ මරියානා ආගාධය ගැන. මරියානා ආගාධය පෘථිවියේ ඇති ගැඹුරුතම ස්ථානය ලෙස පිළිගනී. ඉතින් මේ මරියානා ආගාධය බටහිර පැසිෆික් සාගරයේ පිලිපීනය හා දකුණු චීන මුහුදට මායිම්ව මරියානා දූපත් අසල පිහිටා ඇත. ඉතින් මේ මරියානා ආගාධයේ දිග කිලෝමීටර් 2550ක්ද පළල කිලෝමීටර් 69ක්ද පමණ වන බව සොයාගෙන ඇත. ඉතින් මේ මරියානා ආගාධය ගැඹුරුතම ස්ථානය කිලෝමීටර් 11ක් පමණ ගැඹුරට විහිදෙන බව සාගර විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. ඉතින් දැන් අපි කතා කරමු මේ බිහිසුණු මරියානා ආගාධය තරණය කිරීම ගැන. අංක 1. ඩෝන් වෝල්ෂ් හා ජැක් පිකාට් මරියානාව තරණය කිරීම. 1960 දී සාගර ගවේෂකයන් වූ ඩෝන් වෝල්ෂ් හා ජැක් පිකාට් කුඩා සබ්මැරීනයක් භාවිතයෙන් මරියානා ආගාධයේ කිලෝමීටර් 10.9ක් පමණ ගැඹුරට ගමන් කර ඇත. අංක 2. ජේම්ස් කැමරන් මහතා මරියානාව තරණය කිරීම. 2012 වසරේදී ටයිටනික්, ඇවටා වැනි චිත්‍රපට රැසක් නිර්මාණය කර ඇති ප්‍රකට කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් මහතා මරියානා ආගාධය තරණය කර ඇත. ඔහු කුඩා සබ්මැරීනයක් භාවිතා කරමින් මරියානාවේ කිලෝමීටර් 10.8ක් පමණ ගැඹුරට ගමන් කර ඇත. මෙය තනි පුද්ගලයෙකු විසින් මරියානාව තරණය කරන ලද මුල්ම අවස්ථාව වේ. අංක 3. ඇමරිකානු සාගර ගවේෂක වික්ටර් වෙස්කෝවෝ මරියානාව තරණය කිරීම. 2019 වසරේදී ඇමරිකානු සාගර ගවේෂක වික්ටර් වෙස්කෝවෝ තනිව මරියානාව තරණය කර ඇත. මෙය තනිව පුද්ගලයෙකු මරියානාව තරණය කරන ලද දෙවන අවස්ථාව ලෙස සැලකේ. මාධ්‍ය වාර්තාකරණයට අනුව මරියානාව තරණය කර ඇත්තේ අවස්ථා 3කදී පුද්ගලයින් 4 දෙනෙක් වේ. මරියානා ආගාධයේ පතුල කහපාටයි. මරියානාවේ පතුල කියන්නේ සියලුම මුහුදු ජීවීන්ගේ සොහොන් බිමක් ලෙස සැලකේ. මිය යන බොහෝ මුහුදු සතුන් හා ශාක අවසානයේදී මරියානා ආගාධය තුළ එකතු වන බව විද්‍යාඥයින් පවසයි. මෙලෙස විශාල ලෙස මුහුදු ජීවීන් හා ශාක සාගර පතුලට එක් රැස්වීම නිසා මෙම කහපාට නිර්මාණය වී ඇතැයි සාගර විද්‍යාඥයින් පවසයි. මෙහි වැලි පවතින්නේ සුළු වශයෙන්. මරියානා ආගාධයේ මුහුදු පතුලේ උෂ්ණත්වය හා පීඩනය. මරියානාවේ මුහුදු පතුලේ උෂ්ණත්වය තැනින් තැනට වෙනස් වේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 4 සිට සෙල්සියස් අංශක 1 දක්වා උෂ්ණත්වය වෙනස් වේ. ගොඩබිම ගිනිකඳු පවතිනා සේම මුහුදු පතුලේද ගිනිකඳු පවතී. මෙලෙස ගිනිකඳු පවතින මරියානා ආගාධය සහිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 450කට දක්වා උෂ්ණත්වයකට ළඟා වේ. ජලයේ අධික පීඩනය නිසා මෙම උෂ්ණත්වය බොහෝ වේලාවක් රඳා නොපවතී. මරියානා ආගාධය තුළ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා 10 ගුණයකට වැඩි. මරියානා ආගාධය මුහුදු පතුලේ ඇති වලකට සමාන වේ. මරියානා ආගාධය මුහුදු පතුලේ වැඩිම පීඩනයක් ඇති ස්ථානය ලෙස සැලකේ. ඉතින් මරියානා ආගාධය පිළිබඳව තවත් කරුණු මීළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මේ වගේ විශ්වයේ පවතින අභිරහස් ස්ථාන, විද්‍යාව, තාක්ෂණය පිළිබඳව තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් දැන්ම අභිරහස් විශ්වය YouTube channel එක subscribe කරලා notification all press කරලා තියාගන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට like එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.